නායකයෙක් විදියට මම කොච්චර දුරට ඉඳීද කියන එක මම දන්න. කුසලාන කීපය ගත්තාම ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙලා ගිය කණ්ඩායම් වලින් මම හිතන්නේ ලංකාව ඉදිරියෙම ඇති එක ගොඩක් බාර වෙන්නේ ටීම් මැනේජ්මන්ට් එකට තමයි. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවැත්තුවොතින් ගොඩක් ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. Ready? Welcome. We do have Dasun Sharaka, captain. He's ready to take your questions. Who wants to go first? Jumping, you can start. Dasun, ada ඔයගොල්ලෝ සෙල්ලම් කරපු පිච් එක ගැන මොකද හිතෙන්නේ? පිච් එක ඇත්තටම අපි මැච් එකට කලින් හිතුවේ ගොඩක් හොඳ වෙයි කියලා. නමුත් මොකද අලුත් තනතිරුවක් හින්දා නමුත් අපි හිතුවේ නෑ මෙතන ලංකාවේමත් තියෙයි කියලා පිච් එකේ. මොකද සිම්බාබ්වේ මැච් එක ගහුවෙත් අපි අලුත් පිච් එක. ඉතින් රෑ වෙද්දී බෝලේ බැට් එකට වැදිලා ආවා. කැපෙන ප්‍රමාණය ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඉතින් මම හිතනවා අපි කලෙක්ටිව් ඩිසිෂන් එකක් ගත්තේ ටොස් එක දිනලා බෝල් කරනවා කියලා. ඉතින් අවාසනාවකට අපිට අවශ්‍ය දේ සිදු වුණේ නැහැ. සාමාන්‍ය කෙත්තාරාම් විකට් එකක් වගේ බෝලේ කැපෙන්න පටන් ගත්තා. දසුන් හෝම් වර්ල්ඩ් කප් එකක් මැච් එකක් තියෙද්දිම දැන් එළියට විසිකුණා. ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්? නායකයා හැටියට හුඟක් බලාපොරොත්තු තියාගෙන ප්‍රේක්ෂකයන් හිටියේ මේ තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙද්දී මොන වගේ දෙයක්ද ඔබට කියන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට මේ පරාජයන් හේතුව කරගෙන? ලොකු කනගාටුවක් තියෙනවා. ඇත්තටම ඉංගලන්ත මැච් එක මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න තිබ්බ තරඟයක්. ඒක මම කියන්නේ නැහැ. කියන්නේ අපිට ඊට වැඩි සෙන්සිබල් වුණා නම් මේ මැච් එක අනිවාර්යෙන් දිනන්න තිබ්බා. ඉතින් මේ තරඟය ගත්තොත් ගොඩක්ම වන් සයිඩඩ් ගේම් එකක් උනේ. හොඳින් පන්දු යවුවට. ඉතින් ප්‍රේක්ෂකයන්ට මට ඇත්තටම කියන්න දෙයක් නැහැ. මොකද අපි ක්‍රීඩකයෝ විදියට ලබා දීලා නැහැ මොකුත් උන්ට ජයග්‍රහණයක් කියන්නේ සතුට වෙන්න පුළුවන් ආකාරයේ දෙයක්. එක මැච් එකක් තියෙනවා. ඉතින් ටූර්නමන්ට් එක අඩුම තරමේ හොඳින් ඉවර කරන්නවත් නායකයෙක් විදියට බලාපොරොත්තු වෙනවා. දවසක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද නිව්සීලන්තගේ පාවර් ප්ලේ එක ඩෙත් ඕවර්ස් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ප්ලෑන්ස් එක මොනවද උනේ? කොහෙද වැරද්ද ගියේ කියලා ඒක. ඩෙත් ඕවර්ස් ප්ලෑන් එක ඇත්තටම අන්තිම තරඟ දෙකේ ගොඩක් අය දැක්කා මොකද්ද දුෂ්මන්ත චමීර කරේ, දේශාන් මදුසංග මොකද්ද කරේ කියලා. ඉතින් එක්සිකියුෂන් හරිය ගියාම එයා හරියට දානවා වගේම ඉතින් වරදින දවසකුත් එනවා. ඉතින් මම හිතන්නේ හොඳම මේ අවස්ථාවේ ඉන්න හොඳම පන්දු යවන්න දෙන්න. මහේෂුත් හොඳින් පන්දු යවලා තිබ්බා ඒ 4 වෙනි ඕවරේ වෙනකන්. ඉතින් can't help මොකද හැමෝටම ඕනේ මම දන්නවා ඒගොල්ලන්ටත් ඕනේ ප්ලෑන් එක තියෙනවා එක්සිකියුට් කරන්න. ඉතින් ඒ වගේ දවසක් මොකද අන්තිම 4ට 70ක් ගියා කියන්නේ ගේම් එකට අපිට එන්නම බැරුව ගියා මේ මොමන්ටම් එකත් එක්ක. දසුන් දිගින් දිගටම පිතිකරුවන්සේ පසුබෑම ඔබ දකින්නේ කොහොමද? කවුද? දිගින් දිගටම පිතිකරුවන්සේ පසුබෑමක් දක්වන්න ලැබුණා. ඒ දකින්නේ කොහොමද? මම ටූර්නමන්ට් එක පටන් ගන්න කලින් කිව්වා මම ඇත්තටම විශ්වාස කළා විකට් සෑහෙන්න හොඳ වෙයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඩොමෙස්ටික් එකට ගියොත් ස්ට්‍රයික් රේට් හොඳ ඇබිලිටි එක තියෙන ප්ලේයර්ස්ලා තමයි පික් කරන්නේ. නැතුව මෙතන බලෙන් ඇවිල්ලා කවුරුත් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඉතින් අපිටත් ඕනේ රටට දෙයක් ලබා දෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි මේ වෙච්ච දෙයට. මොකද කවුරුත් යන්නේ නැහැ ෆේල් වෙන්න. හැමෝම යන්නේ ඉන්ටෙන්ෂන් එකෙන් හොඳට සෙල්ලම් කරලා කණ්ඩායම දිනවන්න. ඉතින් වාසනාවකට අපිට ඕන කන්ඩිෂන්ස් හැම වෙලම හම්බෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ නැති වෙලාවට සමහරලාට පොඩි වෙනස්කම් වලින් ඒ කියන්නේ නොහිතන දේවල් වලින් අපි තරඟ පරාජය වෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් කනගාටුයි. ක්‍රීඩක විදිහට අපිට ලොකු දුකක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. දැන් මේ කණ්ඩායම අසාර්ථක වෙන්න ගොඩක් වෙලාවට මේ කියන්නේ පාර්ට් ටයිම් බෝලර්ස්ලාට කියන්නේ ස්පින් බෝලර්ස්ලාට ඒ කියන්නේ තාක්ෂණයේ වැරද්ද නැත්නම් මානසික ප්‍රශ්නයක් මොකක් කරේ ඒකට මොකක්ද ඒකට තියෙන හේතුව ඒ විදිහට අසාර්ථක වෙන්නේ? තාක්ෂණයට වැඩිය මම හිතනවා ඉන්ටෙන්ට් එකේ අඩුකමක් තියෙනවා. අද නම් ඇත්තටම මේගොල්ලෝ හොඳින් පන්දු පළවෙනි ඕවර 6-7ම මම හිතන්නේ පාවර් ප්ලේ එකේ ලකුණු 20යි අපි ගැහුවේ. එංගලන්ත තරඟය ගත්තොත් අපිට ඊට වැඩිය පොසිටිව් ඔප්ෂන්ස් ගන්න තිබ්බා.
ඉතින් හේතු කාරණා දෙකක් තියෙනවා තරඟ දෙක පරාජය වෙච්ච විදිය ගැන. ඉතින් තාක්ෂණයේ අඩුවක් දකින්නේ නැහැ මම. මොකද කලින් කිව්වා වගේ මෙතනට එන්නේ හොඳම පිටිකරුවෝ. ඉතින් එහෙනම් අපි තව පිටිකරුවෝ හොයාගන්න ඕනේ මේ කන්ඩිෂන්ස් වල මීට වැඩි හොඳට ගහන්න. ඒ කියන්නේ අපිට එළියට ගිහිල්ලා ගහන්නයි මෙහෙ ගහන්නයි කම්බිනේෂන්ස් හදා ගන්න වෙනවා. ඉතින් ඒක ගැන තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. දසුන් මේ පොදුවේ ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයයි මානසික යෝග්‍යතාවයයි ජාත්‍යන්තර මට්ටමේ තියෙනවායි කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඉතින් ශාරීරික යෝග්‍යතාවය මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ අපි මේ වර්ල්ඩ් කප් එකට දැන් මේ තරඟයේ වෙද්දී ඉන්ජරිස් 4ක් වගේ 4-5ක් අපේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශාරීරික යෝග්‍යතාවය මත මේ යෝග්‍යතාවය ගැන පොඩි යම් ගැටලු තියෙනවා කියලා එකෙන් පැහැදිලිව පේනවා. මම හිතන්නේ දැන් මේ පහුගිය ලෝක කුසලාන කීපය ගත්තාම ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙලා ගිය කණ්ඩායම් වලින් මම හිතන්නේ ලංකාව ඉදිරියෙම ඇති කියන එක විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අපිට ඒ කණ්ඩායමත් තෝරද්දී අනිවාර්යෙන් ඒ කියන්නේ ගයිඩ්ලයින් මත ඉන්නවා නම් මීට වැඩිය ගොඩක් හොඳ වෙයි කියලා. මොකද සමහරලාට අනිත් ටීම් ගත්තාම ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා කියලා මට හිතෙනවා ෆිට්නස් අතින්. ඇත්තට මේ ලෝක කුසලානයේදී පැඩි ඇප්ටන් අපිත් එක්ක වැඩ කරා. ඉතින් එයාගෙන් ගොඩක් ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද ක්‍රීඩක විදියට අපිට අවුට්සයිඩ් නොයිස් එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද මැච් එක ඉවරලා යද්දි බලන්න පුළුවන් වෙයි කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ? හරි වර්ල්ඩ් කප් එක පෙරදුනා අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙනවා හැමෝටම. ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ උපේන්ද්‍ර දසුන් මම හිතන්නේ මේ ඉනිං එකේ සම්පූර්ණ ඉනිං එකේ අපි දැක්කේ එක 6 පාරක් විතරයි ශ්‍රී ලංකා ඉනිං එකේ. ඒ වගේම 4 පාරවල් 8ක් විතරයි රෙකෝඩ් වෙලා තිබුණේ. ඔයා හිතන්නේ නැද්ද අපේ ටීම් එකේ මේ පවර් හිටින් වල ලොකු අඩුවක් තියෙනවා කියලා? මොකද මේ ග්‍රවුන්ඩ් එක 70 ප්ලස් ලයින් එකක් තිබ්බේ. මේ පවර් හිටින් වල අඩුවක් තියෙනවා කියලා ඔයා හිතන්නේ නැද්ද? ඇත්තටම මම පවර් හිටින් වල අඩුවක් තියෙනවා. ඒක ලංකාවම ගත්තොත් පවර් හිටින් වල අඩුවක් තියෙනවා. නමුත් අපි කන්ඩිෂන්ස් වලට ප්ලේ කරන්න ඕනේ ලංකාවේදී. ඉතින් ඒ කන්ඩිෂන්ස් වලට පවර් හිටින් කොච්චර දුරට උමනා වෙනවද කියන එක අපි බලන්න ඕනේ. මොකද පල්ලේ කෙලේ ගත්තොත් සමහරවිට හොඳ විකට්ස් හම්බ වෙනවා. ඉතින් ඒකෙදි පවර් හිටින් කියන එක ඇත්තටම වටිනවා. ඉතින් මේ වගේ විකට් එක ඉතින් ඇත්තටම අපි එක්ස්පෙක්ට් කරා හොඳ වෙයි කියලා. නමුත් අද වගේ විකට් එක පවර් හිටින් වැදගත් වෙන්නේ නැහැ. රිවර්ස් ස්වීප්ස් ගහන එක මොකද කමිනු මෙන්ඩිස් ඒ කියන්නේ අමාරු වෙලාවකදී ඇවිල්ලා හොඳින් පිටිකරණය යොදුනේ ඔහුගේ ස්විප් පාරවල් රිවර්ස් ස්විප් පාරවල් ඔහු හරියට පාවිච්චි කරපු ඉඳලා. ඉතින් දුනිත් වෙල්ලාලගෙත් ඇවිල්ලා එහෙමයි. ඉතින් අර කන්ඩිෂන්ස් එක්ක ගොඩක් වෙලාවට අපිට ෆයිට් කරන්න වෙනවා. ලංකාවේ ශ්‍රී ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේ අවස්ථාවල ඉතින් පන්දු යවන්නන්ගෙනුත් වැරදි වුණාම අපිට අර අනිත් කණ්ඩායම් නවත්ත ගන්න අමාරුයි. පවර් හිටින් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නමුත් මේ කන්ඩිෂන්ස් එක්ක ඒක ගොඩක් බාර වෙන්නේ ටීම් මැනේජ්මන්ට් එකට තමයි. ඒ කොහොමද තෝරගන්නේ කියන එක. මම කලින් කිව්ව එක්සිකියුෂන් වල වැරද්දක් වුණා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ බෝල් කරේ ස්පින් විතරයි අන්තිමේදී. ඒ කියන්නේ දන්නවා අපි මැච් එකෙන් එළියට ගිහිල්ලා ඉන්න කියලා. නමුත් ඒගොල්ලෝ ස්පින් එකෙන් බෝල් කරේ. මොකද ඒගොල්ලන්ට තව බවුන්ඩරි එකක්වත් දෙන්න උවමනාවක් තිබ්බේ නැති හින්දා. දසුන් දැන් අවසන් තරඟ තුනම අපි පරාජයටපත් වෙලා තමයි අන්තිම තරඟයට පල්ලේ කැලේ යන්නේ. ප්‍රේමදාස පීටියේ මම හිතන අවසන් තරඟ දෙකම අපි පරාජයටපත් වුණා. ඔබ කොහොමද අන්තිම තරඟය ගැන මොන වගේ තක්සේරුවකින්ද යන්නේ? මොකද අපි ක්‍රීඩා කරන්නේ පල්ලේ කැලේ. අපි පල්ලේ කැලේදී හොඳ තරඟයක් දීලා සටනක් දීලා අපි ඕස්ට්‍රේලියාව පරාජය කළා. ඊටපු වෙලාවක එංගලන්තයට ආයි පරාජය වෙලා තමයි මෙහෙට එන්නේ. මේ අසාර්ථකව කොහොමද අන්තිම තරඟය ඔබ දකින්නේ? ඇත්තටම කණ්ඩායමක් විදියට මොන ප්‍රශ්න තිබ්බත් අපි යන්න ඕනේ සුබවාදී විදියට. මොකද අපි වර්ල්ඩ් කප් එකට එද්දිත් එංගලන්තයට තරඟ තුනක් පෙරදිලා ආවේ. ඉතින් වර්ල්ඩ් කප් එක හොඳට පටන් ගත්තා.
ඉතින් මම හිතනවා ඊටමත් වැදගත් කණ්ඩායමක් විදියට වර්ල්ඩ් කප් එකක් අවසන් කරන එක. මොකද ඒක ඊළඟ ටූර්නමන්ට් එකට මොමන්ටම් එකක් හදලා දෙන්න හින්දා. We are going for last 3 questions. You can take the first. දසුන් මම හිතන්නේ ඔබ කවදාවත් හිතාමතා තරඟ පරාජය වෙන කියලා මම හිතන්නේ. මොකද ඔබ ආසියානු කුසනාලය ලංකාවට අරගෙන ආපු ක්‍රීඩකයා. ඉතින් දසුන් ඇත්තටම ඔබ වාරක් ප්‍රකාශ කළා ඔබට හිටපු නායකයින්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට ඇත්තටම තාමත් ඔබ ඒ මතේ ඉන්නවද? මොකද මේ විදිහට තරඟ පරාජය වෙද්දී හිටපු නායකයෝ ගොඩක් ඉන්නවා. මට නම් කරන්න බෑ. ඔබ තාමත් ඒ මතේ ඉන්නවද? නෑ මම ඇත්තටම සඳහන් කරේ නායකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ දක්ෂතා ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ කියන එක. මොකද මම කිව්වේ නෑ සහයෝගයක් හම්බෙන්නේ නැහැ කියලා. මේක මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් මම හිතන්නේ එතන ඇති වෙලා තියෙන්නේ. ඒ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳයි ලොකු සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන් කියනවා චරිත් අසලංග සෙල්ලම් කරේ නෑ පහුගිය තරම් කීපෙම. ඒ වුණාට හැම වෙලේම මාර සපෝට් එකක් දුන්නා. වතුර අරන් ඇවිල්ලා ඒ වගේම එයා දකින්න දේවල් අපිට ටීම් එකට කියලා ඒ වගේම ජනිත් ලියනගේ ඉතින් හැමෝගෙම කුසල් ජනිත් ඉතින් හැමෝගෙම සහයෝගය හම්බුණා. එහෙම හම්බෙන්නේ නැති දෙන්නේ නැත්නම් ඒක ලොකු වැරද්දක්. මම හිතන්නේ මෙතන එහෙම කවුරුත් නැති කියලා මේගොල්ලෝ සහයෝගය ලබා දුන්න මේ වර්ල්ඩ් කප් එකේදී. ඉතින් අර අපිට ඕන දේ ලබා දෙන්නයි බැරි වුණේ. සහයෝගය තිබ්බා උපරිමයෙන්ම. කොතනකදවත් එහෙම කිව්වේ නැහැ. මේ සමන්ත කොතනකදවත් එහෙම කිව්වේ නැහැ. සමාජ මාධ්‍යයේ අර ඒක තමයි මේ නෙගටිවිටි එක. දසුන් ඔයා කතා කළා නෙගටිවිටි ස්ප්‍රෙඩ් වෙන එක ගැන. එතකොට අපි දකිනවා ඔයත් දන්නවා පර්සනලි ගොඩක් පොසිටිව් දේවල් කතා කරන අයත් ඉන්නවා මේ මාධ්‍ය ඇතුලේ. එතකොට දැන් මේ නෙගටිවිටි එක මතුවෙන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා එක්ක. එතකොට ඔයා හිතනවාද මේ නෙගටිවිටි එක අඩු කරන්න තරම් සාධාරණයක් ක්‍රීඩකයෝ ඉටු කරලා තියෙනවා කියලා? මොකද අපි දිගින් දිගටම දැක්කේ සිටුේෂන් වලදී අපේ අතේ තිබිච්ච මැච් අපේ අතින් යන එක. දැන් අද තරගයේදී වුණත් අන්තිම ඕවර 4ේදී ඔයා කිව්වා හොඳම පන්දු යවන්න බෝල් කරේ කියලා. නමුත් පන්දු යවන්න 3 දෙනෙකුටම එකපාර වරදිනවා කියන එක ලොකු අවුලක්. මොකද අපි දැක්කේ ඒ වෙලාවේදී 98ට විකට් 6ක් තිබිලා අපිට ලකුණු 40කට ඒ ටික තියාගන්න තිබුණා. නමුත් අපි දැක්කේ ගොඩක් විකට් ටේකින් ඔප්ෂන්ස් try කළා. ඒක තමයි ඒගොල්ලෝ අපිට මේ ගහන්න හේතුව. සහ අපි මිඩල් ඕඩර් එකේ අපේ දිගින් දිගටම අපි මේ ප්‍රශ්නය දකිනවා. අපි ඕපන් එකෙන් පාර්ට්නර්ෂිප් එකක් ආවේ නැත්නම් අපි මිඩල් ඕඩර් එකෙන් අරගෙන යන්නේ. මේ එතකොට ඔන්න ඔය ප්‍රශ්න ටිකත් එක්ක ඔයා හිතනවාද ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මේ නෙගටිවිටි ස්ප්‍රෙඩ් වෙන එක අඩු කරන්න සාධාරණයක් වෙලා තියෙනවා කියලා? සහ අර පොසිටිව් දේවල් ස්ප්‍රෙඩ් කරන අයට ඒක උඩට ගන්න සාධාරණයක් වෙලා තියෙනවා කියලා? ඇත්තටම පොසිටිව් දේවල් කතා කරන අය ඉන්නවා. නෙගටිවිටි එකෙන් කොහොමද පොසිටිවිටි එකට එන්නේ කියන එක කතා කරන කට්ටියත් ඉන්නේ. ඉතින් මම හිතන්නේ ප්ලේයර්ස්ලා විදිහට අපි සමහරලාට සාධාරණීකරණ ඒ කියන්නේ සාධාරණයක් ඉටු කරන්නේ ඒ ප්‍රේක්ෂකයන්ගේ කියන්නේ එක්ස්පෙක්ටේෂන් එකට. නමුත් මොකද මට මේක හැම වෙලේම කියන්නේ කැප්ටන් කෙනෙක් විදිහටත් ප්ලේයර් කෙනෙක් විදිහටත් ගත්තොත් මම දෙන්නේ. සමහරලාට මගේ ඩිසිෂන් මේකින් හොඳට තියෙන්න පුළුවන්. ඒ වුණාට බැට්ස්මන් කෙනෙක් විදිහට මම අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් බලන්න ඕනේ කන්ඩිෂන්ස් මොන වගේද කියන එක බලන්න ඕනේ. සමහරලාට වර්ල්ඩ් කප් එකක් ඇතුළත අපිට මේවා කතා කරන්න බෑ. මම හිතන විදිහට කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න හේතු දක්වන්න තියෙනවා. මේක මම හිතන්නේ ඒකට අවස්ථාවක් කියන එක ඇත්තටම පෞද්ගලිකව මට හේතු දක්වන්න පුළුවන්. නමුත් මේක මම හිතන්නේ ඒකට හොඳ අවස්ථාවක් කියලා. මොකද කණ්ඩායමක් කියන්නේ හැම වෙලේම බලන්නේ පර්ෆෝම් කරන්න. ඉතින් වර්ල්ඩ් කප් එකක් විශේෂයෙන්ම මොකද ලංකාවේ අය මේ මෙතන ඉන්න කිසිම ක්‍රීඩකයෙකුට මම හිතන්නේ ලංකාවේ වර්ල්ඩ් කප් එකක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැමෝටම මොනවා තිබ්බා සෙමි ෆයිනල් එකට එන්න ඒ කැක්කුම තිබ්බා. මම හිතන්නේ ඔයා කිව්වා වගේ අපි සාධාරණයක් කරේ නැහැ. නෙගටිවිටි එක අපි ඒක අහන එක සාධාරණයි. නමුත් මානසික පැත්තෙන් ගත්තොත් අපිත් ප්ලේයර්ස්ලා අපිත් හැම වෙලේම බලන්නේ මේක දිනවන්න රටට කොහොමද හොඳ අවුට්කම් එකක් දෙන්න කියලා. ඉතින් අවාසනාවකට අපේ පැත්තට මුකුත් වෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඒකට ගොඩක් සෝරි. Final question, yes. දසුන් මේ දශකයේදී අපි බැලුවොත් එහෙම වර්ල්ඩ් කප් මේ පස්වෙනි වර්ල්ඩ් කප් එක 50 එකත් එක්ක ගත්තම ඒකෙන් ඔයා මං හිතන්නේ නායකත්වය 4කට වගේ දීලා තියෙනවා මේකත් එක්ක. හැබැයි මේ අපි වර්ල්ඩ් කප් ඔක්කොගෙන් බැලුවොත් අන්තිමට එන්නේ එකම උත්තරේ තමයි අපිට තියෙන්නේ. හැමදාම එම්බැරස්මන්ට් එක තමයි රටක් වශයෙන් අපිට ජයග්‍රහණය ලබා ගන්න හැකියාව ලැබිලා නැහැ. ඔයා හිතන්නේ නායකයෙක් වශයෙන් මොන වගේ දේවල්ද වෙන්න ඕන? මේ කියන්නේ දිගින් දිගටම මේ අපිට තරඟාවලි වල අපි මේ විදිහට දක්වන දක්ෂතා
ගැන ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද අපි කළ යුත්තේ? ඒ වගේම තමයි ඔයාගේ නායකත්වය මේකෙන් පස්සේ ඉවරද නැත්නම් ඉදිරියටත් ඔයා 2020 කණ්ඩායමේ නායකත්වය දරනවද? මම හිතන්නේ ෆිට්නස් කියන එක අනිවාර්යෙන් නම්බර් 1 විය යුතුයි රටක ක්‍රීඩා කරද්දී. මොකද ඒක non negotiable. මොකද අපිට දැන් අරන් බැලුවද ඉන්ජරිස් කීයක් තියෙනවද කියලා හරිම අමාරුයි. සමහරවිට අපි හිතන අවුට්කම් එක ලබා ගන්න. මොකද වනිදු හසලංග කියන්නේ කොච්චර හොඳ ප්ලේයර් කෙනෙක්ද, කී ප්ලේයර් කෙනෙක්ද කියන එක හැමෝම දන්නවා. ඒ වගේම මතීෂ පතිරණගේ වැදගත්කම. ඉෂාන් මාලිංග. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ අඩු වුණාම මම කියන්නේ එක්ස්කියුස් එකක් නෙමෙයි. ඉතින් ඒ ශාරීරික යෝග්‍යතාවත් එක්ක තමයි ඉන්ජරිස් ගොඩක් එන්න බලපාන්නේ. සමහර ප්ලේයර්ස්ලා ඉන්නවා ටීම් එකට එන්න බැරුව ෆිට්නස් ඉෂුස් ඉඳලා. ඉතින් මේක හැමදාම කතා වෙනවා. ඒක මම හිතන්නේ ඔක්කොම ප්ලේයර්ස්ලාට එක වුණොතින් හොඳයි කියන දේ දකිනවා. ඒ වගේම පහුගිය වර්ල්ඩ් කප් පහම ක්‍රීඩා කරා. ඉතින් ඒ වර්ල්ඩ් කප් එක වර්ල්ඩ් කප් එකක් ඇරෙන්න ගොඩක් වර්ල්ඩ් කප් වලදී ඕක තමයි ගොඩක් කතා බහට ලක්ුණේ ඉන්ජරිස් කොහොමද අපි මේක හොඳට කරගන්නේ කියන එක. ඒකයි මම හිතනවා T20 ක්‍රිකට් ගහනකොට අපි කන්ඩිෂන් යූස් කරා ගොඩක් පහුගිය කාලෙදී. නමුත් අපේ ගොඩක් මම හිතන ආකාරයට කැප්ටන් කෙනෙක් විදියට ටිකක් හොඳ විකට් වල සෙල්ලම් කරොතින් ඔය ස්ටැට්ස් කියන ඒවා ස්ට්‍රයික් රේට් ගොඩක් උඩට එයි. මම මේක සඳහන් කරා වර්ල්ඩ් කප් එකේ පටන් ගද්දිත්. නමුත් මම කියන්නේ කන්ඩිෂන්ස් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. ඒත් අපිට අර දේවල් ඉම්ප්‍රූව් කරගන්න නම් ෆිට්නස් කියන එක, ඒ වගේම හොඳ විකට්ස් වල සෙල්ලම් කරන එක පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අපි වර්ල්ඩ් කප් ප්ලෑන් එකට යනවා නම් ලොන්ග් ටර්ම් ගෝල්ස් තියන් යන්න ඕනේ. ෂෝට් ටර්ම් ගෝල් වලට ගිහිල්ලා අපිට අමාරුයි මේ වගේ ටූර්නමන්ට් එකක් හොඳට කරන්න. නායකයෙක් විදියට මම කොච්චර දුරට ඉඳීද කියන එක මම දන්නේ නැහැ. ඒක සිලෙක්ටර්ස්ලාට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට තමයි ඒක ආයිති එක ඩිසයිඩ් කරන්න. නමුත් මම ඇත්තටම සතුටු වෙනවා මට මෙච්චර කාලයක් මේ ඔපචුනිටි එක ලබා දුන්නට. මම ගොඩක් හොඳ ඩිසිෂන්ස් ගත්තා. වැරදීමුත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි නායකයෙක් වෙලා වර්ල්ඩ් කප් එකක් ක්‍රීඩා කරපු එක ගැන.